පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම කෙවින් තමන්ගේ අක්කට වගේම ගෙදර අයටත් කියලා තියෙන්නේ කොහෙත්ම මේ නිම්නාවිට තමන් කෙවින් කියන දේ ගැන දැනගන්න තියන්න එපා කියලා. එහෙම දැනගන්න නම් තමන්ට දෙයක් කල්පනා කරලා තමන් කොහොම හරි මේ හැමදේම වෙනස් වෙන මානයකට අරගෙන එනවා කියන කතාව තමයි අපි අද මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ. කොටින්ම කියනවා නම් මේ ගැන කල්පනා කරලා බලනකොට ඒ විශේෂත්වයේ හිතලා බලනකොට අනිවාර්යෙන්ම නිම්නාවි දිගින් දිගටම කෙල්සිගෙන් වගේම වටේම ඉන්න අයගෙනුත් අහන්න පටන් අරගෙන තියෙනවා මේ කෙවින් කවුද මංජිත කවුද මේ කට්ටිය කියලා. ඇත්තට මේ දේවල් නොකිය ඉන්න පුළුවන් කමක් නැහැ කියන තැනකට ඇවිත් ඉන්න එක තමයි මේ වෙලාවේ තියෙන ලොකුම ගැටලුව වෙන්නේ කියන කතාව ගැන මම අද වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරන්නට ලෑස්තියක් තියාගන්නවා. ඒ විතරක්ම නෙමෙයි ඇත්තටම කෙල්සි අවසානයේ තීරණය කරනවා තමන්ගේ මල්ලිට විරුද්ධව යන්න. තමන්ගේ මල්ලිට විරුද්ධව ගිහිල්ලා වැඩක් කරන්න ඕනි කියන එක තීරණය කරන්න තීරණය වේවි. මොකද දිගින් දිගටම වෙච්ච දේවලුත් එක්ක ඇත්තම කියනවා නම් කල්පනා කරන දේවල් ටිකක් ඉතුරු වේවි කියන කතාව ගැන අපි කතා කරන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි තව දෙයක් කියන්න ඕනේ. ඒක විශේෂ කාරණාවක්. ඒ තමයි තමන්ගේ මල්ලිගේ අකමැත්ත පිටම අනිවාර්යෙන් මේ ගැන කතා කරන්න අවස්ථාවක් හදාගෙන ඉන්නවා කියන කතාව තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විශේෂත්වය ගැන අපි මේ වෙලාවේ කතා කරන්නටම යනවා කියලයි මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේක කල්පනා කරද්දී මෙතනින් එහාට Taman මොකද කරන්නේ? ඇත්තටම Tamanගේ අක්කට කිව්වා සම්පූර්ණයෙන්ම මේ කිසිම දෙයක් කතා කරන්න කටයුතු කරන්න එපා කියලා. හැබැයි කොච්චර ඇහුවත් ඒ කිසි දෙයක් අහන්න නැතුව මේ ගැන කරගෙන යනවා නම් ඇත්තටම ඒක වළක්වන්න පුළුවන් හැම දෙයක්ම මේ වෙලාවේ කරන්නට ඕනි කියන කතාව ගැන විතරක් අපි හැමෝම මතක් කළ යුතුමයි. මොකද නැත්තම් මේ දේවල් හරියාකාරව වෙන්නේ නැහැ කියන කතාව විතරක් අපිට මතක් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි තමන්ගේ මල්ලි කියනකම් මේක කියන්න හිටියොත් කවදාවත් කියන්න වෙන්නේ ඒක තමයි ඉතින් අම්මගේ තීරණය වෙන්නේ කියන කතාව අපි මේ වෙලාවේ කාරණා රැසක් එකතු කරගෙන කතා කරනවා. ඉතින් කොහොම හරි ඒ මොන දේ කිව්වත් කිසිම ප්‍රයෝජනයක් නැති වේවි. මොකද මේ හැම කතාවක්ම කිව්වොත් එහෙම මේක විහිළුවක් කියලා කියන අවසානයේ කෙල්සිට සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒකත් නෙමෙයි වැඩේ. ඒ කියන්නේ කෙල්සි මේ ගැන කියද්දී ඒක වළක්වනවා විතරක් නෙමෙයි. ඒ ගැන කියලා ඉවරුනොත් එතනනොත් කේන්තියක් ගිහිල්ලා මේ හැම දෙම ඈඩ් කරන්න. ඒ කියන්නේ තමන්ගේ අක්කටත් වෛර කරන මට්ටමකට පැමිණෙන්න ඉඩ කඩක් තියෙනවා කියලා විතරක් මම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන දේ විතරක් මම අද වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරන්නට ලෑස්ති වෙනවා.